ඔයාලට රැමිස් සිස්ටම් එක ගැන පොඩි ගැටලු තුනේද? ඒ වගේම රිටර්න් එක සබ්මිට් කරද්දී ඔයා අතින් වෙන පොඩි අඩුපාඩු ගැන අද අපි කතා කරමු. ඉතින් රොෂානි අපි මුලින් පොඩ්ඩක් කියලා දෙමු රිටර්න් එක සබ්මිට් කරද්දී මොනවද වෙන්න පුළුවන් අඩුපාඩු කියලා. ඔව් ගොඩක් අය කරන වැරද්දක් තමයි ඒගොල්ලෝ රිටර්න් එක નિયમિત වෙලාවට බාර දීම ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා රිටර්න් එක Tamanට පුළුවන් වෙලාවක දුන්නත් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. ඒ වුණාට අපි අපේ අවසාන එපිසෝඩ් එකේ කියලා දුන්නා රිටර්න් එක හරි වෙලාවට ඉදිරිපත් නොකරොත් වෙන්න පුළුවන් ගැටලු මොනවද කියලා. ඒක නිසා හැමෝම අවධානය යොමු කරන්න ඕනේ අදාළ තොරතුරු ටික එකතු කරන් નિયમિત දිනයට පෙර රිටර්න් එක සබ්මිට් කරන්න. හරි රොෂානි ගොඩක් අය මතයක් තියෙනවා එයාලගේ හැම ආදායමම ඉදිරිපත් කරන්න ඕනේ නැහැ කියන එක. ඒකට මොකද්ද ඔයාගේ අදහස? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අය හිතනවා තමන් රැකියා කරන ස්ථානයෙන් ඇපිට් එක ඩිඩක්ට් කරලම දෙන නිසා අපේ අනිත් ආදායම් රිටර්න් එකේ පෙන්වන්නවත් ටැක්ස් ලයබිලිටි එක කැල්කියුලේට් කරද්දී කන්සිඩර් කරන්න ඕනෙත් නැහැ කියලා. හැබැයි රිටර්න් එකේ ආදායම් මූලාශ්‍ර 4ක් අපි පෙන්වන්න ඕනේ. එකක් එම්ප්ලොයිමන්ට් ඉන්කම්, ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්, බිස්නස් ඉන්කම් සහ අපිට මොනවා හරි අද ඉන්කම් තියෙනවා නම් ඒ දේවල්. එතකොට අපිට ඇපිට් එක ඩිඩක්ට් කළා කියලා හරියන්නේ නැහැ. කාට හරි හිතන්නකෝ පොලි ආදායමක් තියෙනවා කියලා බැංකුවකින්. එතකොට එයා ඒ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක යටතේ ආදායම පෙන්වන්න ඕනේ. බිස්නස් ඉන්කම් එකකින් ඉන්කම් එකක් එනවා නම් ඒ ආදායම පෙන්වන්න ඕනේ. එතකොට තමන්ගේ ටැක්ස් ලයබිලිටි එක කැල්කියුලේට් කරද්දී අර එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට හැර අනිත් ඉන්කම් සෝසස් වලිනුත් හම්බෙන ඒවා ඔක්කොම අරගෙන තමයි තමන්ගේ ටැක්ස් ලයබිලිටි එක කැල්කියුලේට් කරලා රිටර්න් එක සබ්මිට් කරන්න ඕනේ. රොෂානි ඇපිට් එක නම් අපේ සේවා ස්ථානයෙන් හරියටම ගණනය කරලා අපිට T10 සහතික ලබා දෙනව නේද? ඔව් ගොඩක් වෙලාවට රැකියා ස්ථාන වලින් අපිට ඇපිට් එක ඩිඩක්ට් කරලා හරියටම T10 සහතිකය දෙනවා. හැබැයි හිතන්නකෝ එකම තක්සේරු වර්ෂයක් ඇතුළත කවුරු හරි පුද්ගලයෙක් රැකියා ස්ථාන දෙකකට මාරු වුණා කියලා. එතකොට සමහරක් විට රැකියා ස්ථාන දෙකෙන්ම අපිට අර හම්බෙන පර්සනල් ටැක්ස් රිලීෆ් එක අඩු කරලා තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවෙදි ටැක්ස් එක අපෙන් ඩිඩක්ට් වෙලා තියෙන අඩු ප්‍රමාණයක්. අන්න ඒ වගේ වෙලාවකදී අපිට සිද්ධ වෙනවා හරියටම ටැක්ස් කම්පියුටේෂන් එක කරලා මොනවා හරි අඩුවක් තියෙනවා නම් අපි ආපහු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන්න වෙනවා. හරි රොෂානි ඔයාලට තියෙන වෘත්තීය අත්දැකීම් එක්ක තව වෙන්න පුළුවන් වැරදි මොනවද? මෙහෙමයි අපි ටැක්ස් කම්පියුටේෂන් එකක් කරද්දී අපේ අතින් වෙන සුළු වැරදීමකින් පවා අපිට ලොකු පෙනල්ටිස් ගෙවන්න වෙනවා වෙන්න පුළුවන්. ඒකින් හින්දා අපි හැම වෙලේම කම්පියුටේෂන් එක කරද්දී සපෝටින් ඩොකියුමන්ට්ස් ඔක්කොම කලෙක්ට් කරගෙන ඩබල් චෙක් කරන්න ඕනේ. ඒ වගේම අපි රිටර්න් එක සබ්මිට් කරාට පස්සේ අපිට IRD එකෙන් අපිට ගන්න පුළුවන් ඒ රිටර්න් එක අපි ඒක print එකක් හරි PDF එකක් හරි සේව් කරලා ඒ වගේම acknowledgement එකත් අපි සුරක්ෂිතව තියාගන්න ඕනේ. අපේ කලින් එපිසෝඩ් එක බලලා ගොඩක් අය අපෙන් ප්‍රශ්න අහලා තිබ්බා. අපි පොඩ්ඩක් ඒ ප්‍රශ්න වලට යන් බලන්න ඔයාලත් මේ ප්‍රශ්න තියෙනවද කියලා. හරි රොෂානි මේ ගොඩක් අය අපෙන් ආව ප්‍රශ්නයක් තමයි එයාලට TIN නම්බර් එකක් තියෙනවා හැබැයි එයාලට PIN එකක් නැහැ. මම කියලා දෙන්න රැමිස් සිස්ටම් එකෙන් කොහොමද PIN එකක් රික්වෙස්ට් කරන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝ IRD එකේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න www.ird.gov.lk. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතනින් කැමති ලැන්ග්වේජ් එකක් සිලෙක්ට් කරගන්න. ඊළඟට මෙතන e-service වල මෙතන e-service කියලා ටැබ් එකක් තියෙනවා. එතන access to e-service. එතනට ගියාම ඔයගලන්ට මෙතන පෙන්නනවා click on pin request කියලා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝගේ TIN නම්බර් එක එන්ටර් කරන්න ඕනේ. එන්ටර් කරලා මෙතන තමන්ගේ නම දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා accretion mode එක. එතනදී ඊමේල්ද පෝස්ටල්ද කියලා ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැනටමත් IRD එකේ ඊමේල් ඇඩ්‍රස් එක රෙජිස්ටර් වෙලා නම් තියෙන්නේ මෙතන ඊමේල් එක දීලා මෙතන ඊමේල් ඇඩ්‍රස් එක සිලෙක්ට් කරාට පස්සේ ඕගොල්ලන්ගේ ඊමේල් එකට තමයි PIN නම්බර් එක එන්නේ. හැබැයි ගොඩක් අය ඉන්නවා තාම ඊමේල් ඇඩ්‍රස් එක IRD එකේ රෙජිස්ටර් වෙලා නැහැ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මෙතන postal mode එක apply කරන්න. ඒක apply කරාම within 7 days ඕගොල්ලන්ගේ ගෙදරට PIN එක IRD එකෙන් එවනවා.
හැබැයි ඊට වැඩිය හොඳයි ඔයගලන්ට පුළුවන් නම් ඊමේල් ඇඩ්‍රස් එක රෙජිස්ටර් කරගන්න. ඒකට IRD එකේ ෆෝම් එකක් තියෙනවා. ඒක ෆිල් කරලා ඔයගලගේ NIC කොපි එකක් එක්ක IRD එකට බාර දෙන්න තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඊමේල් එක අප්ඩේට් කරලා දෙනවා. ඊට පස්සේ අපිට මෙතන ඊමේල් එකේ ඊමේල් ඇඩ්‍රස් එක දාලා මේ ලෙටර්ස් ටික මෙතන ටයිප් කරලා සබ්මිට් කරාට පස්සේ අපේ ඊමේල් එකට within 5 minutes වගේ අපේ පින් එක හම්බ වෙනවා. ඒ විදිහට තමයි ඕගලන්ට IRD එකෙන් පින් එක අරගන්න පුළුවන්. අපි හිතනවා මේ එපිසෝඩ් එක වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් අදම Pership Insight වෘත්තීය බදු උපදේශයන් හා සම්බන්ධ වන්න.